සෝවට අද අපි එක්ස්පලේන් කරන්න යන්නේ ට්‍රිග කොරියන් ඩ්‍රාම එකේ 10 වෙනි එපිසෝඩ් එක. ඒ කියන්නේ අවසන් එපිසෝඩ් එක. කලින් එපිසෝඩ් බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න. ප්‍රධානී ජෝ මුන්බෙක්ගේ වෙඩිපාරින් මැරෙනවා. කොරියාව පුරාම තුවක්කු බෙදා හරිනවා. හැමතැනම අපරාධ වැඩි වෙනවා. ඔෆිසේ ඊදෝ දවස් කීපයකට පස්සේ හොස්පිටල් එකෙන් නැහැරෙනවා. ඒ විද්‍යාවට ප්‍රධානී ජෝ නැති වෙලා. මුන්බෙක්ගේ මීළඟ පියවර මොකක්ද? ඔෆිසේ ඊදෝ මුන්බෙක්ව හොයාගෙන යයිද? තුවක්කු ඩිලිවරි වෙන එක නවත්තන්න පුළුවන් වෙයිද? මේ හැමදේම දැනගන්න නම් ඩ්‍රාම එකත් එක්ක අවසන් වෙනකල් එකතු වෙලා ඉන්න වෙනවා. එහෙනම් කොටස් අඩු කරන්නේ නැතුව හරියටම ඩ්‍රාමා එක බැලුවා වගේම අහන්න. අපි යමු ඩ්‍රාමා එකට. මූන්බෙක් ඔෆිසේ ඊදෝ එක කෑමගත්තු වෙලාවක ඊදෝගේ පවුලේ අය නැති උනේ කොහොමද කියලා අහලා තියෙනවා. ඔෆිසේ ඊදෝ කියලා තියෙන විදියට ගෙදරට හොරු පැනලා ඒකෙන් පවුලේ අය නැති වුණාලු. සහෝදරයා ජීවත් වුණා නම් මුන්බෙක්ගේ වයස වගේ වෙන්න තිබුණලු. මුන්බෙක් අහද්දි පලිගන්න හිතුනේ නැද්ද? හොයාගෙන ගිහින් වෙඩි තියලා මරන්න හිතුනේ නැද්ද කියලා. ඔෆිසේ ඊදෝ ඒ කතාව නවත්තනවා. මුන්බෙක් කියලා තියෙන්නේ මිනිසුන්ගේ විදිය වෙනස් වෙන්නේ නෑලු. Tamanගේ ඇස් ගලවපු මිනිස්සු එයා නැති වුණත් වෙන කෙනෙක්ගේ හරි ඇස් ගලවනවා කියනවා. ඔෆිසේ ඊදෝ අහලා තියෙන්නේ පලිගන්න එකෙන් මගේ ජීවිතේ විනාශ වෙනවා නම් ඒක හරි තේරීමක්ද කියලයි. දැන් වර්තමානයට එමු. ඔෆිසේ ඊදෝ ප්‍රධානී ජෝගේ දුවගේ ෆියුනරල් එකේ ඉන්නේ. රිපෝටර් එතනට ඇවිත් කාට හරි මැසේජ් එකක් දානවා. මේ අතරේ මූන්බෙක්ට දැනගන්න ලැබෙනවා. එයාව හදාගත්තු අවිවෙලඳාම් කරන ලොක්කා ජේ මේ සිද්ධ වෙන දේවල් වලින් කලබල වෙලා ඉන්නේ කියලා. ඒකම මූන්බෙක්ට රිපෝටර් වංගෙන් මැසේජ් එකක් එනවා. මූන්බෙක් දැනගන්න ඕනේ දෙයක් තියෙනවා කියලා. මේ අතරේ ෆියුනරල් එකට ආව ඩිටෙක්ටිව් සෝ කියනවා. දැනට තුවක්කු 10000කට වඩා බෙදා හැරලාලු. ප්‍රධානී ජෝට වෙඩි තියපු එක ලයිව් ගිය නිසා මිනිස්සු තව බය වෙලාලු. තමන්ව ආරක්ෂා කරගන්න පුළුවන් තමන්ගෙම තුවක්කුවෙන් කියලාලු දැන් යාලා හිතන්නේ. මේ අතරේ පරිගණක අංශයට දැනගන්න ලැබෙනවා. තුවක්කු නීතිගත කරන්න කියලා ඉල්ලන කණ්ඩායම පිකට් එකක් සූදානම් කරලා කියලා. අනිත් පැත්තෙන් ජනාධිපති හමුදා නීතිය ගේන්න ඉඩ තියෙනවලු. ඒකෙන් කොරියාව ආයමත් අවිවලින් පාලනය වෙන රටක් වෙයි කියලා දැනගන්න ලැබෙනවා. ඉතින් ආරක්ෂක අංශ මේ පිකට් එක නවත්තන්නයි උත්සාහ කරන්නේ. මේ රැස්වීම ගැන ෂෙයා වෙන පෝස්ට් එක ඩිටෙක්ටිව් සෝහරා ඔෆිස් ඊදෝට දැනගන්න ලැබෙනවා. දැන් තුවක්කු නීතිගත කරන්න කියන උද්ඝෝෂණකරුවෝයි තුවක්කු එපා කියන උද්ඝෝෂණකරුවෝයි ලොකු උද්ඝෝෂණ පවත්වනවා. මේ දෙගොල්ලෝ අතර ගැටුමක් ඇති වෙන්න ආසන්න වෙලයි තියෙන්නේ. මේ අතරේ අපිට පෙන්වන්නේ හොස්පිටල් එකේ නර්ස් දිගටම නයිට් ඩියුටි කරනවා. පහුවදා ඔෆිසේ ඉදෝ ඔෆිසේ චංක්ට ප්‍රධානී ජෝගේ අවසන් කටයුතු කරන්න බාර දෙනවා. මොකද එයාට පිකට් එක කරන තැනට අනිවාර්යෙන් යන්න වෙනවා කියලා. ඒ අතරේ නයිට් ඩියුටි කරපු නර්ස්ට තව නර්ස් කෙනෙක් කම්මුලට ගහනවා. වැඩ ගැන ප්‍රශ්න කරන්න එනවා කියලා. ඉවසලා බැරිම තැන මේ නර්ස් පැකේජ් එකෙන් ගන්න එක අරගෙන ඒක ජැකට් එක අස්සේ හංග ගන්නවා. මේ අතරේ තුවක්කු නීතිගත කරන්න ඕනි කියන පිරිස එන්න වැඩි වෙනවා. නිවුස් වල කියන විදිහට මේ පිකට් එක ලෑස්ති කරලා තියෙන්නේ බ්ලූ බ්‍රවුන් කියලාලු අනුමාන කරන්නේ. ඒ අතරේ පිකට් එක තියෙන තැනට එන ඔෆිසේ ඊදෝට මුන්බෙක්ගෙන් කෝල් එකක් එනවා. ඊට පස්සේ ඔෆිසේ ඊදෝ එතන බිල්ඩින් එකක ඉන්න මුන්බෙක් ඉස්සරහට එනවා. මුන්බෙක් ඔෆිසේ ඊදෝට කියනවා. මුලින්ම එයා බෝඩි මේ ජොන්ටෙලාවා එයාගේ අරමුණ ඉෂ්ට කරගන්නලු හැදුවේ. ඒත් ඒක මැදට පොලිස් කාර්යයක් පැනලා නැවැත්තුවලු. ඉතින් මේ පොලිස් කාර්යය ගැන හොයලා බැලුවාම දැනගත්තලු අතීතේ ගොඩක් මිනිස්සු මරලා දැන් තුවක්කු අතට ගන්නේ නැහැ කියනවා කියලා. ඉතින් මේ කතාව ඇත්තට බොරුද කියලා දැනගන්න ආසාවක් ආවලු. අනික ඔෆිසේ ඊදෝ ආයෙත් තුවක්කුව ගත්තොත් මොකක් වෙයිද කියලා දැනගන්න ඕන වුණාලු. අනික මුන්බෙක් කියනවා ඔෆිසේ ඊදෝයි එයයි දෙන්නම එක වගේලු. කාලකණ්ණි ළමා කාලයක් එක්ක පලිගන්න හිතක් එක්ක පලිගන්න තුවක්කුව අතට ගන්න තැන වෙනකල්ම එක වගේලු. ඔෆිසේ ඊදෝ කියනවා මොන හේතුවක් කියලාවත් ඔයාගේ හැම හැසිරීමක්ම සාධාරණීකරණය කරන්න එපා. ඔයා කියන්නේ මිනිස්සුන්ට බය ඇති කරලා සල්ලි හම්බ කරන ලාභයට දෙයක් විකුණන කෙනෙක් විතරයි කියලා. මුන්බෙක් hina වෙලා කියනවා මං තුවක්කුවක් විකුණනවට වඩා මේ රටට තුවක්කු ගොඩක් ආවොත් මොකක් වෙයිද කියලා කුතුහලයක් ආවලු. එයා හිතනවට වඩා තුවක්කු ඕනේ කරන මිනිස්සු ගොඩක් ඉන්නවලු. හැමෝටම තිබුණ කේන්තිය ඉවර කරගන්න තුවක්කුව තෝරගන්නව ඇරෙන්න වෙන ක්‍රමයක් තිබුණේ නෑලු. ඔෆිසේ ඊදෝ තාත්තා වගේ ගරු කරපු ප්‍රධානී ජෝත් එහෙමයි. අම්මා වගේ ගරු කරපු කෙනත් එහෙමයි කියනවා. එයාලව බේරපු එකම දේ තුවක්කුව විතරයි කියනවා. එදා ඒ අම්මා මුන්බෙක්ට කියලා තියෙන්නේ ස්තුතියි කියලයි. මුන්බෙක් කියනවා බලවත් අය දුර්වල අයව ගිලගන්න කාලේ ඒ අයව බේරගත්තේ ඔයා ළඟ ලාභයට තිබුණු අනුකම්පාව නෙවෙයි. Tamanගේ යුක්තිය වෙනුවෙන් සටන් කරන්න පුළුවන් තුවක්කුව තමයි උත්තරේ කියනවා. ඉතින් හැමෝටම තුවක්කු තියෙන පරිපූර්ණත්වයේ තැනක් ඇති කරන එක තමයි එයාගේ අරමුණ කියනවා. ඔෆිසේ ඊදෝ කියනවා එහෙම පරිපූර්ණත්වයේ තැනක් නෑ. එකිනෙකා මරලා මැරෙන ක්‍රම ඇති වෙන අපායක් විතරයි තියෙන්නේ කියලා. මුන්බෙක් අහනවා එහෙනම් කාගේ වචනද හරි කියලා බලමුද කියලා. එයා ෆෝන් එකෙන් මැසේජ් එකක් යවනවා. ඒකම පිකට් එක තියෙන තැනට ලොකු කන්ටේනර් එකක් එනවා. මුන්බෙක් ඔෆිසේ ඊදෝට කියාගෙන යනවා මට ඕනේ ලෝකෙ මං පෙන්නන්නම්. ඔතන ඉඳන් බලාගෙන ඉන්න කියලා. ඒ අතරේ කන්ටේනර් එක ඇරෙනවා. ඒක ඇතුලේ පැකේජස් ගොඩක් එක්ක බෆල් එකක්
තියෙනවා. මුන්බෙක් පිට වෙන ගමන් හැමෝටම ඇහෙන්න කියනවා. S2 ඉස්සරහා තුවක්කු තියෙනවා. ඉක්මනට අරගන්න කියලා. ඒක ඇහුණ විතරයි මිනිස්සු තුවක්කු ගන්න දුවනවා. මේ අතරේ ඔෆිසේ ඊදෝ යාව වට කරන් ඉන්න මුන්බෙක්ගේ ගාඩ්ලා එක සටන් කරනවා. එතනින් පැනගන්න ස්පෙෂල් ෆෝසස් වලින් චතුරස්‍රය වට කරන අතරේ මිනිස්සු දිගටම ගන් පැකේජ් බෙදා ගන්නවා. දැන් එයාලා ගන්ස් බෙදා ගන්න රණ්ඩුත් කරනවා. මේ අතරේ ඔෆිසේ ඊදෝ තවමත් ගාඩ්ලා එක සටන් කරනවා. මේ අතරේ හොස්පිටල් එකේදී නර්ස් ගන් එකත් හංගගෙන යනකොට නිවුස් වලින් දකිනවා පිකට් එකේ තුවක්කු බෙදා හැරපු එක ගැන. තුවක්කු ගන්න මිනිස්සු පොර කනවා කියලා. ඒ අතරේ සේරම ගාඩ්ලාට වෙඩි තියපු ඔෆිසේ ඊදෝ තුවක්කුවත් අරගෙන බිල්ඩින් එකෙන් පිට වෙනවා. බිල්ඩින් එකෙන් එළියට ආව මුන්බෙක් රිපෝටර් වන්ට කියනවා එක අවස්ථාවක්වත් මගාරින්නේ නැතුව වීඩියෝ කරන්න කියලා. මිනිස්සු ඒ අතරේ තුවක්කු වලට රණ්ඩු කරනවා. ආරක්ෂකයෝ එක්ක එයාලා බැනගන්නවා. රටට රකින්න බැරි පවුල් අපි රකින්නවා කියන එක වැරදි දාලා. එයාලා ආරක්ෂක නිලධාරීන්ට තුවක්කු දික් කරනවා. දැන් එතන එකම අවුල් ජාලයක් වෙලා. මේ නිවුස් එක දිහා හැමතැනම ඉඳන් මිනිස්සු චොක් වෙලා බලාගෙන ඉන්නවා. ඔෆිසි ඊදෝ එළියට ඇවිත් මුන්බෙක්ව හොයනවා. මුන්බෙක් ඔෆිසි ඊදෝ දිහා බලාගෙන හිතෙන් අහනවා. පේනවද? ඔයා කිව්වා වගේ හැමෝම තුවක්කු අතට ගත්ත ලෝකේ අපායක් නම්. ඇයි හැමෝම තුවක්කු අතට ගන්න හදන්නේ කියලා. ඉතින් මොකක්ද මිනිස්සු තුවක්කු අතට ගන්න සලස්වන හේතුව අහනවා. ඔෆිසි ඊදෝ කලබලයේ අස්සෙන් මුන්බෙක් දිහාට එනකොට මුන්බෙක් දුම් බෝම්බයක් ඉස්සරහට දානවා. මුන්බෙක්ගේ සගයෝ තව දුම් බෝම්බ දානවා. මුන්බෙක් කියනවා ලෝකයේ මිනිස්සු කේන්ති ගැස්සුවා. මම යාලට තුවක්කුවක් දුන්නා විතරයි. කොකා ගස්සනවද නැද්ද කියන එක. එයාලා තේ තියෙන තේරීමක් කියලා. දුමාසේ ඔෆිසි ඊදෝට මුන්බෙක්ව හොයාගන්න බැරි වෙනවා. මුන්බෙක් කියනවා දැන් මට ඕනේ මේ මිනිස්සු එකිනෙකාට වෙඩි තියන්න සලස්වන්න එක වෙඩි සද්දයක් විතරයි කියලා. මුන්බෙක් අහසට තුවක්කුව දික් කරන්න ඉද්දි ඔෆිසි ඊදෝ මුන්බෙක් දිහාට තුවක්කුව දික් කරනවා. කලින් වතාවක කෑම ගද්දි ඔෆිසි ඊදෝ මුන්බෙක්ට කියලා තියෙනවා පලිගන්න කියලා මිලිමීටර් 5ක ට්‍රිගර් එක ඇද්දොත් ගොඩක් මිනිසුන්ගේ හිතවල බය ලේසියෙන් පැතිරෙනවා. තුවක්කුවක් නැති වුණොත් මැරෙයි කියන බය හින්දා මිනිස්සු සේරම තුවක්කුවක් ගන්න හදයි. ඒ වගේ සමාජයක් ඉක්මනට විනාශ වෙයි කියලා තියෙනවා. මුන්බෙක් ආයෙමත් දුම අතරේ හැංගුණාම ඔෆිසි ඊදෝට හොයාගන්න බැරි වෙනවා. ඒත් එක්කම වෙඩි සද්දයක් ඇහෙනවා. ඔෆිසි ඊදෝ ඒ පැත්ත බැලුවම මුන්බෙක්ගේ වම් අත පැත්තේ ලේ පැල්ලමක් දකිනවා. ඒත් එක්කම හැමතැනින්ම වෙඩි සද්ද ඇහෙනවා. හැමෝම වෙඩි තියාගන්නවා. මුන්බෙක් hina වෙලා වැටෙනකොට ඔෆිසි ඊදෝ වටේ බලනවා. මිනිස්සු එකිනෙකාට වෙඩි තියාගෙන මැරෙනවා. මුන්බෙක් දනින් වැටිලා ඔෆිසි ඊදෝ දිහාට තුවක්කුව දික් කරනවා. ඒ අතරේ ඔෆිසි ඊදෝ දකිනවා තුවක්කුවකුත් අතේ තියාගෙන අම්මා හොයලා අඬන දරුවෙක්ව. ඔෆිසි ඊදෝ තුවක්කුව එතනම දාලා ළමයා ළඟට දුවනවා. මේ දිහා බලාගෙන මුන්බෙක් බිමට වැටෙනවා. ඔෆිසි ඊදෝ ළමයා ළඟට ඇවිත් තුවක්කුව අල්ලගෙන ළමයාව බදා ගන්නවා. රිපෝටර් වන් හැංගිලා ඉඳගෙන මේ හැමදේම වීඩියෝ කරනවා. හොස්පිටල් එකේ ඉන්න නර්ස් ෂොක් වෙලා මේ ලයිව් එක දිහා බලන් ඉන්නවා. එයා දකිනවා ඔෆිසි ඊදෝ ළමයාව බදාගෙන ඉන්න විදිය. අංගගෙන ඉන්න තුවක්කුව දිහා බලන නර්ස් එතනින් පිට වෙනවා. මේ හැමදේටම පස්සේ නිවුස් වල මේ සිද්ධිය කතා බහට ලක් වෙනවා. වෙඩි තැබීම් හින්දා මිනිස්සු 70කට වඩා තුවාල වෙලා මැරිලලු. ඉතින් මේ අතරේ ඔෆිසි ඊදෝ ඒ තරම් වෙඩි වරුසාවක් මැද්දේ ළමයාව ආරක්ෂා කරපු එකට ප්‍රශංසා කරනවා. මේ සිද්ධියෙන් පස්සේ මැරුණු අය සිහිපත් කරලා අනික් අය මල් පහන් ගෙනත් තියෙනවා. ඒ අතරේ ආරක්ෂකාංශ වලින් දාලා තියෙන කුටි වලට තුවක්කු බාර දෙන්න මිනිස්සු එනවා. හොස්පිටල් එකේ වැඩ කරන නර්ස් ඉතින්ට ඇවිත් තුවක්කුව බාර දෙනවා. රිපෝටර් වන්ට අලුත් ඇපාර්ට්මන්ට් එකක් ලැබිලා. මොකද දැන් එයාගේ නිවුස් ෆේමස් නිසා. ඒත් එයාගේ ලිපියකට වාරණයක් ඇවිල්ලා. මොකද ඒකෙන් වින්දිතෙන්ට හානි වෙනවා කියලා. ඒකම එතෙන්ට එන පිරිසිදු කරන ගෑනු කෙනෙක් තුවක්කුවක් දික් කරලා කියනවා ඔයාගේ ලිපිය හින්දා මගේ ළමයාගේ ජීවිතේ විනාශ වුණා. ඒක දාන්න එපා කියලා වැඳලා ඉල්ලුවේ කියනවා. එයා රිපෝටර් වන්ට වෙඩි තියනවා. මේ අතරේ ඔෆිසි ඊදෝ හොස්පිටල් එකේ ඉන්න මුන්බෙක්ව බලන්න එනවා. පිළිකා සෛලයාගේ ඇඟේ හැමතැනම පැතිරිලාලු. සුව කරන්න අමාරු වෙයිලු. මේ අතර ගන් බිස්නස් කරන ලොක්කා ජේක් කියනවා බිස්නස්මන් කෙනෙක් වුණාම ඩොලර් 1කින් ඩොලර් 5ක් හොයන්න ඕනි කියලා. ජේක් යාගේ වැඩ පටන් ගන්නවා කියනකොට මුන්බෙක් ඉන්න රූම් එකට තුවක්කුවක් අරන් ගෑනු කෙනෙක් එනවා. ටික කාලයකට පස්සේ ඔෆිසි ඊදෝ හොස්පිටල් එකේ ඉන්න අම්මව බලන්න යනවා. එයා දැන් සුව වෙන ගමන් ඉන්නේ. අවසානයේදී අපිට පෙන්වන්නේ එදා වෙඩි තැබීම දවසේ ඔෆිසි ඊදෝ බේරගත්තු ළමයාගේ ඉස්කෝලේ ළඟට ගිහිල්ලා එයා ළමයාගේ අතින් අල්ලගෙන එක්ක යනවා. මේ විදිහට ට්‍රිගර් කොරියන් ඩ්‍රාමා එකේ 10 වෙනි එපිසෝඩ් එක. ඒ කියන්නේ අවසන් එපිසෝඩ් එක අවසන් වෙනවා. තුවක්කුවක් කියන දේ භයානක වෙන්නේ ඒක අල්ලගෙන ඉන්න හිත නිසායි. කෝපය, වේදනාව, පරිගැනීම, අසාධාරණයන් හින්දා ඇති වුණ කලකිරීම වගේ හැඟීම් හිතේ ගොඩ ගැහෙනකොට මිනිසුන්ට තමන් කරන දේ හරිද වැරදිද කියලා හිතා ගන්නවත් බැරි වෙනවා. අපි හිතුවත් පලිගත්තොත් හිත සැහැල්ලු වෙයි කියලා. ඒකෙන් වෙන්නේ තව වේදනාවක් පටන් ගන්න එක විතරයි. තුවක්කුව අතට ගන්න හිතන තරමටම මොන වේදනාවක් මිනිසු දරන්නේ නැතිද කියන එකයි ප්‍රශ්නේ. අපි කරන හැම ක්‍රියාවක්ම කියන හැම වචනයක්ම කෙනෙක්ගේ ජීවිතේට කොච්චර බලපෑමක් කරනවද කියලා අපි දන්නේ නැහැ. අපිට සාමාන්‍ය විහිළුවක් වගේ පෙනෙන දෙයක් තව කෙනෙක්ට එයාගේ හිතේ ජීවිත කාලෙම නොමැකෙන තුවාලයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙක්ව දිගින් දිගටම පහත් කිරීම, හිරිහැර කිරීම කියන්නේ අපි නොදැනුවත්වම එයාව අඳුරු තැනකට තල්ලු කිරීමක් වෙන්නත් පුළුවන්. මිනිසුන්ට ඕන ආයුධයක් නෙවෙයි, Tamanගේ කතාව අහන්න කෙනෙක්, Tamanව තේරුම් ගන්න කෙනෙක්, අත දිගු කරන්න කෙනෙක්. අපි හිතන්න ඕන කෝපයට තීරණය ගන්න දුන්නොත් ඒ තීරණය
අවසානයෙන් වන්දි ගෙවන්න වෙන්නේ අපිටමයි. අපි ආදරය කරන අයටයි. ඒ නිසා ශක්තිමත් මිනිස්සෙක් කියන්නේ අවියායුධ අතේ තියෙන කෙනෙක් නෙවෙයි. අවසානයේදී අපි තව කෙනෙක්ගේ ජීවිතයේ ට්‍රිගර් එක නොවි හුස්මක් ගන්න පුළුවන් හේතුවක් වෙන්න උත්සාහ කරමු. එහෙනම් අපි තවත් ඩ්‍රාමා සීරීස් එකකින් හමු වෙමු.